ඉතින් ඔය රුපියල් 50000ට අඩුවෙන් සුප්‍රීම 5G ෆෝන් එකක් කියවුණා. මේ වීඩියෝ හරියන්නේ ඔයාට. ඔව් ඉතින් අද මම ගෙනත් තියෙන සුප්‍රීම 5G ෆෝන් එක. ඉතින් මේකේ විශේෂත්වය වෙන්නේ ලංකාවේ අඩු මුදලට ගන්න පුළුවන්. ඒ කියන්නේ රුපියල් 50000ට අඩුවෙන් ගන්න පුළුවන් වෙන එකම 5G ෆෝන් වෙන එක ගැන. ඉතින් මේ ෆෝන් එක ගැන කෙටියෙන් කිව්වොත් අපිට Hz 120 එක සුප්‍රීම ඩිස්ප්ලේ එකක් බලා ගන්න පුළුවන් වෙනවා වගේම ඒ වගේම තමයි දවස් දෙකක් අනිවාර්යෙන් පාවිච්චි කර ගන්න පුළුවන් සුප්‍රීම බැටරි එකකුත් මේකේ ඉන්ක්ලූඩ් වෙලා තියෙනවා. එහෙනම් ඉතින් අපි යමු අද වීඩියෝ එකට. ඉතින් අද මම කතා කරන්නේ මෙන්න මේ Redmi 15C 5G කියන සුපිරිම ෆෝන් එක ගැන. ඉතින් මේ ෆෝන් එක අපි එළියෙන් බැලුවොත් අපිට බලා ගන්න පුළුවන්. මෙතනින් ලොකෝට Redmi 15C කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම තමයි මෙතනින් තව ඩීටේල් ටිකක් තියෙනවා. ඒගාලගේ RAM එක, ROM එක, ඒ වගේ දේවල්. ඒතර මෙතන මේ mAh 6000ක් තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම තමයි මේකේ අපිට ගොඩක් ලොකු ඩිස්ප්ලේ එකක් බලා ගන්න පුළුවන්. මේක අපිට ඩිස්ප්ලේ එක බලා ගන්න පුළුවන් වෙනවා 6.9 inches තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම තමයි මෙතන Hz 120 refresh rate එකක් තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම තමයි මේ පැත්තේ තව ටිකක් බලා ගන්න පුළුවන් වෙනවා. එතන මේකේ තියෙනවා මෙයාලගේ HyperOS තමයි තියෙන්නේ. HyperOS කියන්නේ Android 15 වල සමගාමී වෙන OS එකක් තමයි HyperOS කියන්නේ. ඒ වගේම තමයි MediaTek Dimensity 6300 කියන chipset එක බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි මෙතන සඳහන් කරලා තියෙනවා megapixel 50ක dual camera system එකක් තියෙනවා. AI megapixel 50ක dual camera system එකක් තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම මේ පැත්තෙනුත් පොඩි detail එකක් බලා ගන්න පුළුවන් නම් එහෙම සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ මේ පැත්තේ සඳහන් කරලා තියෙනවා 3 volt fast charging තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. එහෙනම් ඉතින් අපි මෙන්න මේ Redmi 15C කියන ෆෝන් එක unbox කරලා බලමු. අපිට මේ විදිහට box එක බලා ගන්න පුළුවන් වෙනවා, ගලව ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ විදිහට අපිට අපේ ෆෝන් එක බලා ගන්න පුළුවන් වෙනවා. මේ තියෙන්නේ අපේ Redmi 15C කියන Redmi 15C 5G කියන ෆෝන් එක. ඉතින් මේක පැත්තකින් තියාගමු අපි දැනට. ඒ වගේම තමයි අපිට මෙතනින් මේක බලා ගන්න පුළුවන් වෙනවා. මේක ඇතුලේ paper works ටික තියෙනවා මේක ඇතුලේ. ඒ ටිකත් අපි එළියට ගමු. paper works තියෙනවා. ඊට පස්සේ පිටිපස්සෙන් බලා ගන්න පුළුවන් SIM remove කරන tool දෙක තියෙනවා. ඒක අපි පැත්තකින් තියාගමු. ඊට පස්සේ අපිට මේකට ගැලපෙන back cover එකක් තියෙනවා. transparent back cover එකක්. ඒකත් අපි පැත්තකින් තියාගමු. ඊට පස්සේ මේ වගේ අපිට 33 volt power charging dock එකක් හම්බ වෙනවා. ඊට පස්සේ මෙතන type C cable එක හම්බ වෙනවා. ඊට අමතරව මේ box එකේ ආයෙ මොකුත් නැහැ. හරි ඉතින් අපිට මේ ෆෝන් එක ගත්තාම මේ වගේ තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙතනින් අපිට පිටිපස්සෙන් බලා ගන්න පුළුවන් AI dual camera system එක තියෙනවා. ඒ වගේම තමයි අපි side එකෙන් බලා ගත්ත හැකි volume up down buttons තියෙනවා. වගේම තමයි power button එකයි fingerprint එක විදිහටම පාවිච්චි කරන්න පුළුවන් වෙන power button එකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි අපිට යටට ගිහපුවම බලා ගන්න පුළුවන් charging port එක වගේම headset port එකකුත් බලා ගන්න පුළුවන් වෙනවා වගේම speaker එක තියෙනවා. ඉතින් මේ ෆෝන් එක අපිට අතට ගත්තාම බලා ගන්න පුළුවන් වෙනවා. ලොකුම ලොකු ඩිස්ප්ලේ එකක් තමයි තියෙන්නේ. අඟල් 6.9ක ඩිස්ප්ලේ එකක් තියෙනවා. ඒ වගේම තමයි ඩිස්ප්ලේ එක ගත්තාම IPS LCD කියන ඩිස්ප්ලේ එකක් තමයි තියෙන්නේ. ඒ වගේම තමයි මේකේ අර මම කලින් කතා කරා වගේ MediaTek Dimensity 6300 කියන chipset එක තියෙනවා. 5G chipset එක. ඉතින් මේක අපිට බලා ගන්න පුළුවන් වෙනවා 8GB විදිහට. මේ ෆෝන් එක මම මිලදී ගත්තේ 8GB RAM එක. ඒ වගේම තමයි අපිට මේකේ 6GB RAM එකක් 4GB RAM එකක් විදිහට මිලදී ගන්න පුළුවන්. ඒ ෆෝන් තුනම ගත්තාම අපිට RAM එක බලා ගන්න පුළුවන් වෙන්නේ විවිධාකාර තුන් විදිහකට උනාට ROM එක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ 1 to 8 ඔක්කොගෙම. ඉතින් අපිට මේක බලා ගන්න පුළුවන් වෙනවා මෙගාපික්සල් 50ක බැක් කැමරා සහ මෙගාපික්සල් 8ක ෆ්‍රන්ට් කැමරා. ඒ වගේම තමයි ඔයාලා දැන් දන්නවා ඇති මේ වෙනකොට ලංකාවට Google Pay support කරනවා. ඒ කියන්නේ tap to pay support කරනවා. මේකේ NFC වාසකම තියෙන නිසා අපිට මේකේ Google Pay කරන්න උනත් පුළුවන්. ඒ වගේම තමයි මේකේ මිල සඳහන් කරොත් මේක ආසන්න වශයෙන් වෙන්නේ රුපියල් 50000ක්. ඒ කියන්නේ රුපියල් 49990ක් වගේ මිලකට අපිට මේක මිලදී ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි මේකේ ගොඩක් ලොකු ඩිස්ප්ලේ එකක් තියෙන නිසා වගේම Hz 120 refresh rate එකක් තියෙන නිසා අපිට මේක smoothly game play කරගන්න පුළුවන්. ඒ වගේම තමයි IPS LCD display එකක් තියෙන නිසා අපිට මේකේ සුපිරිම color එකක් සහිත ඕන වීඩියෝ එක බලා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් YouTube එකේ තියෙන ඕන වීඩියෝ එක අපිට මේකේ සුපිරියට බලා ගන්න පුළුවන් මේකේ තියෙන display එක නිසා. ඒ වගේම තමයි මේකේ chipset එක නිසා 120 refresh rate එක නිසා අපිට මේක සුපිරියටම smooth ලෙස game ගහ ගන්න පුළුවන්. COD ඒ වගේම තමයි PUBG ඒ වගේ ඒවා සාමාන්‍ය graphic medium ultra වගේ දාලා අපිට මේකේ ලේසියෙන් සෙල්ලම් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි Free Fire වගේ ගහනවා නම් ඔයාලට මේක ලේසියෙන් ගහ ගන්න පුළුවන්. එහෙනම් ඉතින් අපි යමු මේකේ ගේම් ටෙස්ට් එකක් බලන්න.
ඒ වගේම තමයි මෙන්න මේ ෆෝන් එක අපිට බලා ගන්න පුළුවන් dust and water resistant තියෙනවා. ඒ කියන්නේ මේකේ ඩිස්ප්ලේ එකේ වතුර තියෙද්දි උනත් අපිට මේ ෆෝන් එක ස්මූත් විදියට රන් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මේකේ අපිට සාමාන්‍යයෙන් බලා ගන්න පුළුවන් වෙනවා. SIM දෙකක් දාන්න පුළුවන් වෙනවා වගේම 1TB දක්වා chip එකක් දා ගන්න පුළුවන්. 128 ROM එක ආවට අපිට මේකේ 1TB දාලා මේකේ වැඩි කර ගන්න පුළුවන් අපේ ඉඩ ප්‍රමාණය. ඉතින් මම මේ කියන්නේ වීඩියෝ එකක් දැන් මාස 6කට විතර පස්සේ ඒකට හේතුව තමයි මම සාමාන්‍ය පෙළ විභාග ලියන්න හිටියනේ. ඒ නිසා මම වීඩියෝ දාන එක නවත්තලා තිබ්බා. දැන් සාමාන්‍ය පෙළ විභාග ලියලා ඉවරලා තමයි දැන් මේ වීඩියෝ එක කරන්නේ. ඒ නිසා මම හිතනවා ඔයාලගේ සපෝට් එක මට ඉස්සරහටත් හම්බ වෙයි කියලා. ඉතින් මේ ෆෝන් එකේ ඔයාලට තව දැනගන්න දේවල් තියෙනවා නම් පල්ලෙන් කමෙන්ට් එකක් විදිහට දාන්න. එහෙනම් ඉතින් මගේ channel එක subscribe කරලා නැත්නම් දැන් පල්ලෙන් තියෙන subscribe button එක click කරලා bell icon එකත් all දාලා තියාගන්න. මේ වගේ වටිනා වීඩියෝ දිගටම ඔයාගේ ළඟටම ගෙන්න ගන්න. එහෙනම් ඉතින් මේ වගේ interesting වීඩියෝ එකකින් හම්බ වෙනවා. ඔයගොල්ලෝ හැමෝගෙම සම ගන්නවා. එහෙනම් ඉතින් මගේ ඔයාලා හැමෝටම ජය වේවා.